මහින්ද රාජපක්ෂ මැතිතුමාට හංගන්න දෙයක් නැහැ. එතුමා අවංක නායකයෙක්, රට වෙනුවෙන් වැඩ කරපු නායකයෙක්. එතුමා හංගපු සල්ලි තියනවා කිව්වා ඩුබායි වල. එතුමා හංගපු සල්ලි තියනවා කිව්වා උගන්ඩාවේ. නමුත් ඔවුන් විසින්ම දැන් පිළි අරන් තියෙන උගන්ඩාවේ සල්ලි නැහැ, ඩුබායි වල සල්ලි නැහැ කියලා. ඒ වගේම ඒ කාලේ මේ රටේ මිනිස්සුන්ට රැවට්ටුවා. පාරේ යනකොට පාරායිනේ අලුතෙන් බිල්ඩිමක් හැදුවත්, පාරායිනේ වත්තක් වගා කරත් මෙන්න මේක රාජපක්ෂගේ, මහින්ද රාජපක්ෂගේ, අහවල් රාජපක්ෂගේ කියලා මේ රටේ මිනිස්සුන්ව රැවට්ටුවා. නමුත් මේ වෙනකොට මේ රටේ ජනතාවට ඔප්පු වෙලා තියෙනවා. ඒ කිසිදු ගොඩනැගිල්ලක්, ඒ කිසිදු ඉඩකඩමක්, ඒ කිසිදු දෙයක් රාජපක්ෂලාට අයිති නැහැ කියන එක. රාජපක්ෂලා කියන්නේ ගල් අඟුරු වලින් හොරකම් කරපු නැති, කන්ටේනර් වලින් හොරකම් කරපු නැති, මහා භාණ්ඩාගාරයෙන් හොරකම් කරපු නැති නායකයෝ කියන කාරණය මේ රටේ ජනතාවට කියන්න ඕනේ. ඒක නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා කොන්ද කෙලින් තියාගෙන කිසිම බයක් සැකක් නැතුව කියන ඕන තැනකට එන්න පුළුවන්. නමුත් අපි පුරවැසියන් හැටියට කනගාටු වෙනවා මේ රටේ මෙච්චර සේවයක් කරපු, අවුරුදු 30ක් තිස්සේ තිබිච්ච යුද්ධය අවසන් කළා මේ රට මහා සංවර්ධනයට ගෙනිච්ච නායකයෙක් බලහත්කාරයෙන් මරණ තර්ජනයක් කළා ගත්ත ප්‍රකාශයක් මත මේ වගේ තැනකට කැඳවීම සම්බන්ධයෙන් මේ රටේ පුරවැසියන් හැටියට අපිට ලොකු ලැජ්ජාවක් සහ කනගාටුවක් තියෙනවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපගේ YouTube channel එක subscribe කර bell button එක click කරන්න.